2019 MCQ ප්‍රශ්න පත්‍රයේ 48 වෙනි MCQ එක තමයි දැන් බලන්න හදන්නේ. 48 වෙනි MCQ එකේ තියෙන්නේ පරිසර විද්‍යාව, පාරිසරික විද්‍යාව මේ පාඩමෙන් තමයි මේ MCQ එක ඇවිල්ලා තියෙන්නේ. මේකේ අහලා තියෙන්නේ උත්තර ද්‍රවයේ සිට නිරාක්ෂය දිසට ගමන් කිරීමේදී හමුවන බියෝම නිවැරදි පිළිවෙලින් දැක්වෙන්නේ කුමන ප්‍රතිචාරයේද කියලා. අපි ප්‍රතිචාර ටිකම බලාගෙන යමු. මුලින්ම තියෙනවා තෘන්දාව කේතුතර වනාන්තර සෞම්‍ය කලාපික තෘණභූමි කාන්තාර නිවර්තන වනාන්තර. ඕක හරි. ගාන්ටම ඕක කියලා තියෙන්නේ ඉහළ මට්ටමේ ඉඳන් එන විදිහට තමයි. එතන කිසිම අවුලක් නැහැ. මුලින්ම උඩින්ම තියෙන, ඒ කියන්නේ උත්තර ද්‍රවයේ හරියට යනකොට තියෙන තෘන්දාව. ඒකෙන් පොඩ්ඩක් පල්ලෙහාට යනකොට පළල් පටියක් විදිහට සම්පූර්ණයෙන්ම මේ අපි කියනවා තෘන්දාවේ ඉඳන් පළල් පටියක් විදිහට ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා මේ කේතුදර වනාන්තර. එහෙනම් කේතුදර වනාන්තර තමයි අපි සලකන්නේ සාමාන්‍යයෙන් විශාලම භෞමික බියෝමය විදිහට. ඊළඟට සෞම්‍ය කලාපික තෘණභූමිය අවුලක් නැහැ. ඊට පල්ලෙහෙන් තමයි තියෙන්නේ. ඊට පල්ලෙහෙන් සෞම්‍ය කලාපික තෘණභූමිය වලට පල්ලෙහෙන් තමයි කාන්තාර තියෙන්නේ. කාන්තාර වලට පල්ලෙහෙන් තමයි ওই නිවර්තන වනාන්තර සාමාන්‍ය නිරක්ෂය ආසන්නටකම පිහිටලා තියෙන්නේ. ඊළඟට B එකේ තියෙනවා තෘන්දාව කේතුතර වනාන්තර. එතනට ගන් අවුලක් නැහැ. සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරණ වනාන්තර ඒත් අවුලක් නැහැ. චැපරල් හා කාන්තාර දාලා තියෙන. ඉතින් චැපරල් කොහොමද තියෙන්නේ කාන්තාර වලට ඉහළින් තමයි. චැපරල් කියන බියෝමේ තියෙන්නේ කාන්තාර වලට වඩා ඈතින්. ඒ කියන්නේ නිරාක්ෂයට ඈතින්. එහෙනම් මේ දෙවෙනි ප්‍රකාශයත් හරි. B එකත් හරි. තුන්වෙනි එකේ තියෙනවා තෘන්දාව සෞම්‍ය කලාපික තෘණභූමි කේතුදර වනාන්තර ඊට පස්සේ දාලා දිනනවා නේ. සෞම්‍ය කලාපික තෘණභූමි වලට ඉහළින්, ඒ කියන්නේ උත්තර ද්‍රවයේ දිශට යන්න තමයි කේතුදර වනාන්තර පිහිටන්නේ. ඒ හින්දා මේ ප්‍රකාශය එතනින්ම වරදිනවා. මෙන්න මේ දෙන්න මාරු වීම හින්දා තමයි වැරදින්නේ. කියන්නේ සෞම්‍ය කලාපික තෘණභූමි කියන එකයි කේතුදර වනාන්තර කියන එකයි දෙක මාරු වෙලානේ. ඒ හින්දා වැරදි. D එකේ තියෙන්නේ තෘන්දාව සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර කේතුදර වනාන්තර. එතනදිත් මාරු වීමක් වෙලා තියෙනවා. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තරයි කේතුදර වනාන්තරයි. ඒ කියන්නේ ඉස්සර පළවෙනි එකේ වෙච්ච වැරද්ද එතනත් වෙලා තියෙනවා. එහෙනම් ඒකත් වැරදි. අනිත් ටිකත් ඕනනම් බලමු. නිවර්තන වනාන්තර වලට පස්සේ කාන්තාර දාලා තිනවා. එතනත් වැරදිනේ. කාන්තාර වලට වඩා ඉහළින් තමයි, ඒ කියන්නේ උත්තර පැත්තට යන්න තමයි මේ නිවර්තන වනාන්තර වලට උත්තර පැත්තට යන්න තමයි කාන්තාර පිහිටන්න ඕනේ. හින්දා ඒකත් කොහොමද වැරදි. එතනත් සංකලනය වැරදි. ඊවෙනි එක තෘන්දාව හරි. කේතුදර වනාන්තර ඊට පල්ලෙහෙන් තියෙන්නේ හරි. කේතුදර වනාන්තර වලට පල්ලෙහෙන් තමයි චැපරල් තියෙන්නේ. ඒකත් හරි. සෞම්‍ය කලාපික තෘණභූමි හැබැයි තියෙන්න ඕනේ චැපරල් වලට වඩා උත්තර ද්‍රවයට කිට්ටු වෙන්න. ඒ කියන්නේ චැපරල් වලට ඉහළින් උත්තර පැත්තට වෙන්න තමයි සෞම්‍ය කලාපික තෘණභූමි පිහිටන්නේ. ආයෙ හින්දා මේකෙදී වරදිනවා. එතකොට නිවැරදි ප්‍රකාශ වෙන්නේ A B විතරයි. එහෙම උත්තරයකට අපිට ගන්න පුළුවන් 3. හරි, එච්චරයි.